කලස. සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගී මිනි කලස. ඉදිරිපත් කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. සිංහල පද්‍ය සාහිත්‍යයේ නූතන යුගයේ ආරම්භ වෙන්නේ කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරෙන්. ඒත් මේ යුගයේ බොහොමයක් කවියන්ට ප්‍රබල කාව්‍යාත්මක නිර්මාණ බිහි කරන්නට හැකි වුණේ නැහැ. වස්තු විෂය, භාෂාව, සංකල්ප රූප මැවීම ආදීන් චිරන්තන කාව්‍ය සම්ප්‍රදායෙන් අන්‍යතර වූ මාර්ගයක් ගමන් කරන්නට ඔවුන් වෑයම් කළා. ඒත් ඔවුන් බොහෝ දිනකට සාර්ථකත්වයට පත්වෙන්නට හැකි වුණේ නැහැ. මහාචාර්ය විමල් දිසානායකයන් මේ අසාර්ථකත්වයට හේතු 3ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර මානුෂික වටිනාකමකින් යුත් සාරවත් අත්දැකීම් පදනම් කර ගැනීමට අපොහසත් වීම. දෙවැනි හේතුව තමයි භාවික ගුණයෙන් යුත් භාෂා මාධ්‍යයක් නිර්මාණය කර ගැනීමට අපොහසත් වීම. තුන්වෙනි හේතුව තමයි කාව්‍ය ශිල්පය පිළිබඳ මනා වැටහීමක් ඔවුන් බොහෝ දෙනෙක් තුළ නොතිබීම. කොට මඩ තිකම සරුසාරය පලපරය කටුරුද ගම්මානේ තරමක පිටිසරය ඒකම මැදින් ගලනා ගඟ මන අරය කඩමණ්ඩිය පිහිටි ගම කෙළවරය. බලන්න මේ කවිපද කොයිතරම් භාවික ගුණයෙන් හීනද කියලා. මේ පද 4 ඡේදයක් විදිහට ලියලා රචනාවක් විදිහට දක්වන්නත් පුළුවන්. හරියට ගම ගැන රචනයක් සමුද්‍ර ගොස් විරිතට කඩලා ඒ විරිතෙන් ලිව්වා වගේ. ඒ වගේම මේ අර්ථය ගත්තාම ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය. ගමක් මැද්දෙන් ගඟක් ගැලුවා නම් ඉස්සර එතන ගම් දෙකක් වෙන්න ඕනනේ. ගංගා වලින් තමයි අපේ පැරණි දේශ සීමා ලකුණු කරලා තියෙන්නේ. පේරාදෙණි කවි කුලයේ මහාචාර්ය සිරිගුණසිංහයන් සරසවි දේශනවලදී මේ කවි පල් හැලියයි හැල්ලුවට ලක් කළා. කොළඹ යුගයේ දෙවෙනි කවිය එක තැන පල් වෙන මඩවලක් කියලා විවේචනය කළා. එසේ විවේචනය කරමින් ජී.බී. සේනානායකයන් ලියූ ගද්‍ය ආඛ්‍යාන වර්ගයක් ඉදිරිපත් කරමින් ඒවා අනුව යමින් නිසඳස් කවිය බිහි කළා. ඒත් නිසඳස් කවිය ජනතාව අතරට ගියේ නෑ. එය උගතුන්ට පමණක් සීමා වුණා. ඒ නිසා ගුණදාස අමරසේකර, මහගමසේකර යන දෙදෙනා නව කවි සම්ප්‍රදායක් සඳහා විවිධ අතදා බැලීම් සිදු කළා. මට මතක් වෙනවා ගුණදාස අමරසේකරයන් අපේ ජනකවි ආර අනුව යමින් රචනා කළ කවි කිහිපයක්. අපේ ශාන්ති කර්මවල එන තොවිල් කවි අනුව යමින් මල්යහන් කවි ඇසුරෙන් මේ කවිය නිර්මාණය කළා. පවෙහි ගැලී පව දෙවටි ඉන් ඇඟ පත වෙලී ඇතා ඉපව ගැලී තව මෙලොවේ ඉන්නට මට හිතක් නැතා ගිලුණු නමුත් එපව විලේ නොගිලුණු පියුමක්ද වෙතා ඔබම මිසක් මෙලොව කෙනෙක් නෑ දකින්නේ එහදවතා. කලක් තිස්සේ නොමග ගිය තරුණෙක් ඒ පෞකාර ජීවිතය ගැන කලකිරිලා තරුණියකට ආයාචනා කරනවා ඔහුව ඒ මඩ ගොහරුවෙන් මුදා ගන්න ඇගේ ප්‍රේමය ලබා දීමෙන් කියලා. එයින මෙසේ දුක කියමින් ඔබ හට කියනෙමි වඩින් එපව්විලේ පිපිහද මල එපා ගිලෙන්නට හරින්න නොලැබ ඔබේ පානීය රැස් බැහැපව් සෝදාහරින්
ඉගෙන සිතා කරුණාකර ඒ මල පිට වැඩම වන්න. මේ කවි ඔබට ඉදිරිපත් කළේ අද මා ඔබ සමග රසවිමසුමට ලක් කරන ගීතයට පූර්විකාවක් විදිහට. මේ ගීතයේ තියෙන්නේ එවැනිම සංසිද්ධියක් කියලා මට හිතෙනවා. පායන් අන්නේ මේ පාලු රාත්‍රියේ සංගනක පායන් නාලන්නේ පායන් අන්නේ මේ පාලු රාත්‍රියේ සංගනක පායන් සඳුට අමතමින් තරුණයා ආයාචනා කරන්නේ මේ පාළු රාත්‍රියේ පායා එන්න කියලයි. ඒත් සඳ ඒ ආයාචනය ප්‍රතික්ෂේප කරනවා. මේ සඳ තරුණියක්. ඇය රූමත් වගේම සෞම්‍යවන්තියක් විය යුතුයි. ඒ හින්දානේ ඔහු ඇයට සඳ ලෙස අමතන්නේ. මේ පාළු රාත්‍රිය කියන යෙදුමින් සංකේතවත් කරන්නේ රාත්‍රියම නෙවෙයි. ඔහුගේ අඳුරු ජීවිතයයි. ඔහු අර ගුණදාස අමරසේකරයන්ගේ නිර්මාණය වගේම වැරදි ජීවන රටාවක හිටිය තරුණයෙක් වෙන්න පුළුවන්. ඒ නිසාම පාළු රාත්‍රියක් වගේ අඳුරු ජීවිතයක් තමයි ඔහුට තියෙන්නේ. මේ තරුණියට හැකිනම් ඔහුගේ පෙම්වතිය වන්න ඔහුට පුළුවන් වෙනවා යලිත් ජීවිතය අලුතින් පටන් ගන්න. ඒත් ඇය ඔහුට කැමති නැහැ වගේ. අඳුරේ ගිලි ඇති ජීවිතේ ගොඩලන්න ඔබගේ ඇසින් අඳුරේ ගිලි ඇති ජීවිතේ ගොඩලන්න ඔබගේ ඇසින් හිරුට මිසක සඳුට ඉඩ නොමැත ඔබගේ ලෝකේ. ඔහු ඍජුවම ඉල්ලා සිටිනවා අඳුරේ ගිලී ඇති ජීවිතේ. ඒ කියන්නේ දුරාචාරයේ ගිය ඔහුගේ ජීවිතය ඇගේ ඇසෙන්, ඒ කියන්නේ ඇගේ බැල්මෙන් තවත් පැහැදිලිව කියනවා නම් ඇගේ ලෝකයට ඔහුව ගැනීමෙන් ගොඩ ගන්න කියලා. ඒත් ඇය කියා සිටින්නේ මේ තරුණයාගේ ලෝකය තුල හිරුට මිසක් සඳුට ඉඩක් නැහැ කියලයි. ඒකෙන් ඇය අදහස් කරන්නේ දැන් ඔහුගේ ලෝකයේ පාළු රාත්‍රිය නම් ඒ පාළු රාත්‍රිය හමාර වෙන්නේ හිරු උදා වීමෙන්. පාළු රාත්‍රියට සඳ පෑවුවා කියලා මහ ලොකු ආලෝකයක් වැටෙන්නේ නැහැනේ. හැබැයි ඉර පෑවුවොත් මුළු අඳුරම ෂණයෙන් දුර වෙනවා. එහෙමනම් ඇය අදහස් කරන්නේ ඔහු කල යුත්තේ ප්‍රේමයක පැටලෙන එක නෙවෙයි, වහා ඔහුගේ ජීවිතයට ආලෝකයේ උදා වෙන පරිදි චරිතය සංශෝධනය කර ගැනීම. ඔබගේ ලොවේ කිරණින් වසා සනසන්න මොහොතක් සඳේ ඔබගේ ලොවේ කිරණින් වසා සනසන්න මොහොතක් සඳේ මට පේන්නේ මේ තරුණයා හැදෙන පාටක් නැහැ. ඔහු ආත්මාර්ථකාමී වගේ මට දැනෙන විදිහට. ඔහු මේ පෞකාර ජීවිතේ ඉඳගෙනම ඇයගේ ඇසුරෙන් සතුටක් ලබා ගන්න වෑයම් කරනවා දෝ කියලත් මට හිතෙනවා. මේ බව තරුණයා හොඳින් තේරුම් ගන්නවා. තේරුම් ගන්න විතරක් නෙවෙයි, ඔහුට හරි අපූර්ව දෙයක් කියනවා. සඳ උරුමය ඔබට නෙවෙයි. ඒ කියන්නේ ඇගේ අයිතිය ඔහුට හිමි නෑ. ඇයි ඇය ඔහු ළඟ නෑ රැයි. ඒ කියන්නේ තවදුරටත් මේ අඳුරු ජීවිතේම ගත කරනවා නම්, මේ දුෂ්චරිතේම ඉන්නවා නම් ඇය ඔහුට මුණ ගැසෙන්නේ නැහැ. හැබැයි ඇගේ මේ ප්‍රකාශය තුළ ව්‍යංග්‍යාර්ථයක් තියෙනවා. ඔහුගේ ලෝකයට හිරු උදා කරගත්තොත් සමහර විට ඇගේ උරුමය ඔහුට ලැබෙන්නත් පුළුවන්. ඇය ඔබ ළඟ නෑ රැයේ කිව්වම දහවලේ නම් ඉන්නවා කියන ඉඟියකුත් තියෙනවනේ. ඒ නිසා ඔහුට ඇගේ ඇස් යොමු වෙන්න නම් අනිවාර්යයෙන්ම අඳුරේ ගිලී ඇති ජීවිතයට හිරු උදා කරගන්නම වෙනවා. මේ ප්‍රබල භාවික ගුණපූර්ණ ගේයපද සංරචනය මහාචාර්ය සුනිල් ආයරත්නයන්ගේ. අර බොහොමයක් කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරට වටහා ගන්න බැරි වූ කාරණා මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් වටහාගෙන තියෙනවා. මේ නිර්මාණය ආනන්දයෙන් නැරඹී ප්‍රඥාවෙන් කෙලවර වෙනවා. සැබෑ මානුෂීය සම්බන්ධතාවක් සඳහා කිසියම් විනයක් තරුණ ජීවිතය තුළ තිබිය යුතු යන ඥාණය මේ ගේය පද තුළ රැඳිලා තියෙනවා.
තරුණියන්ගේ අනුකම්පාව හරහා ආත්මාර්ථකාමී ඇසුරක් ගොඩනගා ගන්න වෑයම් කරන ව්‍යාජ පෙම්වතුන්ට නිසි මඟ පෙන්වීමක් කරන කලාකෘතියක් හැටියට මේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්. මේ ගේයපද සංරචනයේට උචිත මధుර තනුව හා සංගීත සංයෝජනය සිදු කරන්නේ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්. ගීතයේ මැද කොටසේ පිරිමි කොටසේ සංගීත නාද රටා ට්‍රම්පට්, ගිටාර් වගේ වාදන භාණ්ඩ වලින් බටහිර ශෛලියකට ගොඩනගනවා. කාන්තා කොටසට තබ්ලාව ආදී පෙරදිග ශෛලී සංගීත භාණ්ඩ අනුව ගොඩනැගීමත් සිදු කරනවා. ඒ තුලින් මේ තරුණයාගේ සංකර ගති ස්වභාවය සහ තරුණියගේ සෞම්‍ය ගති ස්වභාවය සංකේතවත් කරන්නට සංගීත සංයෝජනයෙන් ප්‍රයත්නයක් දරනයි කියලා අපට හිතෙනවා. ගීතයේ මැද කොටසේදී තරුණයා ගායනා කරන කොටසත් තරුණිය ගායනා කරන කොටස් පෙරදිග ආරටත් බටහිර ආරටත් වරින් වර මාරු වෙන්නට සලස්වනවා. ඒ නිසා තරුණයා තරුණියගේ සිත ගැනීමට දරන කපටි උපායක් සංගීත සංයෝජනය තුළින් සංකේතවත් කරන්නට සනත් නන්දසිරි සූරීන් වෑයම් කරනවා කියලා මට හිතෙනවා. දක්ෂ සංගීතඥයෙකු ගේයපද රචනයකට මොනතරම් දායකත්වයක් ලබා දෙනවද කියන එක මේ නිර්මාණය තුළින් අපට තේරුම් ගන්න පුළුවන්. පද්මශ්‍රී පණ්ඩිත් අමරදේවයන්ගේ අමර මధుර හඬින් තරුණයාගේ භාවයන් නිරූපණය වෙනවා. සංගීත කලා සිප් සයුරේ පරතරට ගිය එතුමා නිහතමානීව සනත් නන්දසිරි සංගීතඥයාගේ තනුවට අනුගතව උපරිම ගායනයකින් ගේයපද රචකයාගේ නිර්මාණයට ආලෝකය ලබා දෙනවා. විශාරද මල්කාන්ති නන්දසිරි ගායන වේදිනිය ඒ සෞම්‍ය තරුණියගේ භාවයන් සිය සිහින් හඬින් සමාරෝපය කරගනිමින් ගායනා කරනවා. දැන් අපි මේ ගීතය යලිත් මුල සිට අග දක්වා ශ්‍රවණය කරමු. ගොඩලන්න ඔබගේ ඇසින් අඳුරේ ගිලි ඇති ජීවිතේ ගොඩලන්න ඔබගේ ඇසින් හිරුට නිසක සඳුට ඉඩ නොමැත ඔබගේ ලෝකයේ ආයන් අඳුනේ මේ පාළු රාත්‍රියේ සංගනත පායන්නේ නාදන්නේ කිරණින් වසා සනසන්න මොහොතක් තලේ ඔබගේ ලොවේ කිරණින් වසා සනසන්න මොහොතක් තලේ ආයන් සඳුනේ මේ පාළුරා
වන්නේ මේ පාළු රාත්‍රියේ සඳනෙත පායන්නේ නාදන්නේ. අද කවි ගායනයෙන් අපට සහාය වුණේ සෑම් විමල ධර්ම සමග ප්‍රභාත